වෙල්කම් ටු ගැජට් රූම්. ඉතින් අද තලුත්ම වීඩියෝ එකක් කරන් ආවට. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මෙන්න මේ Wi-Fi router එක ගැන. ඉතින් ඔයාට ඉන්ටර්නෙට් ලොකු බිලක් එනවා නම් මාස අන්තිමට Wi-Fi router එකට ඒකට දෙන හොඳම විසඳුම මේ router එක තමයි. ඉතින් මේකට ලංකාවේ දෙන ඕනම SIM එකක් දාලා use කරන්න පුළුවන්. just plug and play කියලා මේක ගහලා තියෙන. ඒ කියන්නේ ඔයාට SIM එක දැම්මා plug කරා use කරා. ඉතින් Pearly brand එකේ මේ Wi-Fi router එක අද unbox කරලා බලමු. ඉතින් මේකත් එක්ක ඔයාලට මෙන්න මේ විදිහට තමයි box එක හම්බෙන්නේ. මේක Pearly කියලා ගහලා තියෙනවා. ඒ වගේම මේකේ model number එක ගහලා තියෙනවා WSG R602 router එක. ඒ වගේම මේකේ තියෙනවා quick ගහලා තියෙනවා plug and play. ඒ වගේම 300 MB/s. ඒ වගේම 4G තියෙනවා කියලා ගහලා තියෙනවා. ඒ වගේම අපි මේ router එකේ පිටිපස්ස මේ පැත්ත බැලුවොත් back side එකේ මේගොල්ලෝ ගහලා තියෙනවා මේකේ upload download speed ගහලා තියෙනවා. ඒ වගේම මේක smartphone එකත් එක්ක tablet එකත් එක්ක ඒ වගේම laptop එක desktop එකත් එක්ක compatible වෙනවා. ඒ වගේම 300 MB/s 2.5 GHz වලින් මේක වැඩ කරනවා කියලා තියෙනවා. ඒ වගේම මේකේ Wi-Fi 6 තමයි මේකේ වැඩ කරන්නේ. ඉතින් ඒ වගේම මේකත් එක්ක ඔයාට මේකේ ගහලා තියෙනවා පේනවා ඇති කියලා හිතනවා මම. ඉතින් මේකේ බෑන්ඩ් තියෙනවා B1 B358 ඒ වගේම TDD 34 38 39 40 41 ඒ සෙට් එකත් එක්කම ඒ කියන්නේ ලංකාවේ තියෙන ඕනම බෑන්ඩ් විඩ්ත් එකක් එක්ක මේක යූස් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකත් එක්ක 4G router එකක් තමයි හම්බෙන්නේ මේකේ 150 MB/s. ඒ වගේම download speed එක තමයි ඒ වගේම 50 MB/s upload speed එකකුත් මේකේ තියෙනවා. ඒ වගේම 300 MB/s 2.4 Wi-Fi rate එකක් මේකේ තියෙනවා. ඉතින් ඒ වගේම network port එකක් තියෙනවා. ඒ වගේම power supply එක 12 watt DC power unit එකක් එනවා කියලා මේගොල්ලෝ සඳහන් කරනවා. ඒ වගේම මේකේ ගොඩක් features ටිකක් මේගොල්ලෝ යටින් පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. Wi-Fi 6 300 MB/s LTE 4G to wired. ඒ වගේම මේකේ storm signal තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. safe browsing ඒ වගේම easy setup කියලා තියෙනවා. ඉතින් මේක තමයි මේකේ box එක එන්නේ. මේකේ side එකෙත් මේ විදිහට Pearly කියලා ගහලා තියෙනවා. අපි වැඩි කතා නැතුව මේ box එක unbox කරලා බලමු කොහොමද router එකේ තත්ත්වය කියලා. ඉතින් මෙන්න මේ විදිහේ box එකක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඉතින් අපි වැඩි කතා නැතුව යන් unbox කරන්න මේක. ඉතින් මේකේ මෙතනින් තියෙනවා unbox කරන්න මේක. ඉතින් මේකත් එක්ක වටේ ටි කවරකුත් තාම මම මේක අයින් කරලා තියෙනවා. ඉතින් ඊළඟට මේ විදිහට unbox කරගමු. wow මේ තියෙන්නේ router එක. ඉතින් Pearly කියලා ගහලා තියෙනවා ලස්සනම router එකක්. ඔන්න ඔය විදිහට තමයි මේ තියෙන router එක. ඔයාලට පේන්නේ නැති කියලා හිතනවා. Pearly කියලා ගහලා තියෙනවා. ඒ වගේම මේක පැත්තකින් තියාගමු අපි. තව මොනවද තියෙන කියලා බලන්න. ඉතින් මේකත් එක්ක අපිට මේ විදිහට charging cable එක හම්බ වෙනවා. ඒ වගේම RJ45 jack එක හම්බ වෙනවා. network අපිට PC එකට plug කරගන්න. ඒ වගේම මේකත් එක්ක user manual එකක් හම්බ වෙනවා. ඉතින් මේකේ සඳහන් කරලා තියෙනවා මේක setup කරගන්න විදිය, මේකේ port ටික වැඩ කරන විදිය ඔක්කොම ටික මේක සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ ටික අපි පැත්තෙන් තියාගමු. router එක බලමු. මේ විදිහට router එක තියෙනවා. ඉතින් මේක Pearly කියලා ගහලා තියෙනවා. ඒ වගේම මෙතන power එක තියෙනවා. ඒ වගේම මේක network තියෙනවා, 4G තියෙනවා. ඒ වගේම Wi-Fi signal තියෙනවා. ඉතින් මෙතන PC එකට connect වුණාද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ side එක ගත්තොත් මේ තියෙන මෙතන ඔයාලට SIM එක දාන්න පුළුවන්. ඒ වගේම network cable එක, ඒ වගේම මෙතන type C port එකක් තියෙනවා. ඒ වගේම මෙතන power cable එක. මේක reset button එකක් තියෙනවා මෙතන. ඒ වගේම මේකේ පිටිපස්සේ සඳහන් කරලා තියෙනවා විස්තර ටික. මේකේ කොහොමද connect කරගන්න Wi-Fi password ඒ set එක. ඒ වගේම මේකේ මේ තියෙනවා කවුලින් ටිකක්. මේ පැත්තෙත් කවුලින් තියෙනවා. ඒ වගේම මේ පැත්තෙත් කවුලින් තියෙනවා. ඒ වගේම මේකේ interesting thing එක මේකේ මේ වගේ හතරක් එනවා මේ විදිහට අපිට signal.
ගන්න සිග්නල් කණු 4ක් වෙනවා මේකේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි රවුටර් එක. ඉතින් මේකත් එක්ක මේ විදිහේ මේකත් අපි ගලවලා අයින් කරගමු. වව්. අපි මේකට මේ විදිහට මේ තියෙන හච් සිම් එක මේක ඉන්ස්ටෝල් කරලා බලමු මේ විදිහට. අන්න ඔය විදිහට කනෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම අපි මේ පවර් දෙන කේබල් එක මෙන්න මේ විදිහේ ටිකක් දිග පවර් කේබල් එකක් තියෙන්නේ. මේක දැම්මොත් මේ විදිහට මෙන්න ෂණිකව මේකේ ලයිට්ස් පත්තු වෙලා සිග්නල් ස්ට්‍රෙන්ත් එක ආවා. ඉතින් මේ තියෙන්නේ ඉතින් මේ රවුටර් එකේ මම හිතන්නේ මීටර 20ක් විතර දුරින් ඉඳන් මේක යූස් කරන්න පුළුවන් යූසර්ස්ලා කීප දෙනෙකුට. යූසර්ස්ලා ගානක් මේකේ සමාන වෙලා තිබුණේ නැහැ. තිබුණොත් මම පස්සේ දාන්නම් වීඩියෝ එකේ. මෙන්න මේක තමයි රවුටර් එක. ඉතින් මේක මේ විදිහට අපි දැන් PC එකත් එක්ක මේක කනෙක්ට් කරනවා නම් අනිවාර්යෙන් මේ විදිහට network cable එක RJ45 cable එක use කරලා ඉතින් ඔයාලට හොඳ ස්පීඩ් එකක් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තප්පර කීපයක් ඇතුළත මේක සිග්නල් ඇවිල්ලා රවුටර් එක වැඩ කරන විදිහ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ රවුටර් එක මම මාස සති කීපයක්ම මගේ හච් සිම් එක ඒ වගේම මේකත් එක්ක යූස් කරලා බැලුවා. ඉතින් හච් සිම් එකත් එක්ක හච් සිම් වල ඉතින් data ඔයා ගන්න ගොඩක් හම්බ වෙනවා හච් සිම් වලට. ඉතින් හච් සිම් එකත් එක්ක ගොඩක් data ප්‍රමාණයක් ගන්න පුළුවන් වුණාට ගොඩක් ස්පීඩ් එක එන්නේ ඩයලොග් සිම් එකක් හරි මොඩියල් සිම් එකක් හරි දාලා යූස් කරොත් තමයි. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මට නම් හොඳ රවුටර් එකක් මේක මම කලින් පාවිච්චි කරේ SLT රවුටර් එකක්. ඉතින් ඒකේ ලොකු බිලක් ආවා. ඉතින් මේකේ මට ඕන විදිහට රීලෝඩ් කරලා ඕන විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයා පාවිච්චි කරන normal ඔය රීලෝඩ් එකක් යූස් කරලා උනත් මේක පාවිච්චි කරන්න පුළුවන්. Facebook, WhatsApp, Instagram වගේ පැකේජ් තියෙනවා හැම network provider කෙනෙක් ගානම දැන්. ඉතින් ඒ වගේ එකක් දාලා ඔයාලට යූස් කරන්න පුළුවන්. ඉතින් මගේ වැඩවලට මම හච් සිම් එකක් දැනට යූස් කරා. ඒ වගේම ඩයලොග් සිම් එකක් මේකත් එක යූස් කරලා බැලුවා. ඉතින් ඩයලොග් සිම් එකේ ලොකු ස්පීඩ් එකක් ආවා. හච් සිම් එකේ normal ස්පීඩ් එකකින් ඒකත් වැඩ කරගන්න අවුලක් නැහැ. සාමාන්‍යයෙන් හොඳ සිග්නල් ස්ට්‍රෙන්ත් එකක් මේකේ තියෙන නිසා අවුලක් නැහැ. ඉතින් ඔයා මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. ඒ වගේම channel එක subscribe කරන්න, bell notification all දාලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම අපේ Facebook page එක, ඒ වගේම TikTok page එක, ඒ වගේම Instagram එකෙත් අපිව අනිවාර්යෙන් follow කරන්න. ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි ඔයාලට. ඉතින් මේ වගේම ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකකින් හම්බ වෙනකම් ගිහිල්ලා එන්න. thank you හැමදාම.